හායි කොහොමද ඉතින් ඔයාලට ඔන්න ඔයාලා හැමෝම මගේ රිතුවෙන් හිරු YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මේක තමයි මගේ channel එකේ මම දාන පළවෙනිම vlog එක. අද මගේ ලොකු දුවගේ ඒ කියන්නේ හිරුගේ birthday එක. ඉතින් ඒකට අපි ටවුන් ගියා එයාට බඩු ගන්න. අපි ඉස්සෙල්ලම ගියේ සල්ගාදු කේක් රිපබ්ලික් එකට. එයාගේ බර්ත්ඩේ කේක් එක ගන්න. ඔන්න ලස්සන කේක් එක තමයි අපි එයාට සිලෙක්ට් කරේ. ඉතින් කේක් එක පැකින් කරන ගමන් මම මේකේ තියෙන ලස්සන කේක් දිහා ඉතින් බලාගෙන හිටියා. ඔයාලත් බලන්නකෝ. මේකේ තියෙන කේක් ඩිසයින් වල ලස්සන. ඔයාලා දන්නවද අපි හිරුගේ හවස පාටි එක විතරක් නෙමෙයි ගන්න. උදෙන්ම පන්සලට ගිහින් එයාගෙන් අපි දානි පවා දීලා තමයි ආවේ. ඉතින් ඊට පස්සේ තමයි අපි එයාගේ බර්ත්ඩේ පාටි එක සමරන්නේ. හැම අවුරුද්දම මේක මේ විදිහටම සිද්ධ වෙනවා. ඔන්න ඊට පස්සේ මං ගියා අනුජ සුපර් සේල් එකට එයාගේ පාටිය ඩෙකරේෂන් කරන බඩු ටික ගන්න. ඉතින් ඔන්න ඔය දේවල් තමයි මං ගත්තේ. බලන්නකෝ මම මොනවද ගන්නෙ කියලා. ඊට පස්සේ අපි තවත් බඩු ටිකක් කඩෙන් අරගෙන ඉක්මනටම ගෙදර ගියා. ගෙදර ගිහින් ඒ බඩු ටික බර්ත්ඩේ ගර්ල්ට දුන්නා. ඔන්න ඉතින් එයාම තමයි එයාගේ පාටි එකේ ඩෙකොරේට් කරගන්නේ. අපිට සරසන වැඩවලට නම් යන්න බැරි වුණා. මොකද අපිට කුස්සියේ ගොඩක් වැඩ තිබුණා. ඉතින් ඒ හින්දා අපේ හිරු බබායාගේ යාළුවෙකුත් එක්ක තනියම මේ සැරසිලි ටික කරන්න ගත්තා. බලන්නකෝ එයා කොහොමද මේක සරසන්නේ කියලා. වීඩියෝ කරලා හවසකට එයා ඉන්වයිට් කරපු යාළුවෙක් ඔන්න ඔය විදියට ඇවිල්ලා හිටියා.
ඔය එහෙට මෙහෙට යන මොංගල් ඩයල් එක තමයි මේ මම. ඉතින් ඊට පස්සේ කේක් කෑවට පස්සේ අපි එයාලට කෑමත් ලෑස්ති කරා. අපි එයාලට රයිස් එකකුයි, චිකන් කරි එකකුයි, පිපින සලාදෙකුයි, චිලි පේස්ට්ුයි හදලා තමයි තිබ්බේ. ඔන්න ඉතින් ඉස්සෙල්ලාම වැඩ ඇල්ලුවේ හිරුගේ යාළුවෝ ටික. කනක වීඩියෝ කරන්නේ බෙදා ගන්න වීඩියෝ කරන්නේ. මම මේකට එකක් බෙදන්නේ බත් එක. ඊට පස්සේ හිරු එයාගේ යාළුවොත් එක්ක එයාට හම්බෙච්ච තෑගි ලියන්න ගත්තා. ඒක එයාගේ යාළුවෙක් මෙන්න මේ විදිහට වීඩියෝ කරලා තියෙනවා. ඔයාලා ඒකත් බලන්නකෝ.
පාට තෑගි ගොඩක් හම්බ වෙලා තිබුණා. එයාට හැම අවුරුද්දෙම ඔය වගේ තෑගි ගොඩක් හම්බ වෙනවා. මම ඔයාලට මුලින් කිව්වනේ පන්සලට දාන දෙන කතාවක්. ඒක ගැන පොඩ්ඩක් ඔයාලට කියන්න. හිරුට අවුරුදු 2 උපන්දිනේ ඉඳලම අපේ ගමේ තියෙන පියසිරි යෝගාශ්‍රමයට අපි මහ දානේ දෙනවා. ඒ කියන්නේ හීල දානේ, දවල් දානේ. දැන්ට අවුරුදු 12ක් එක දිගටම අපි ඒ දානේ දුන්නා. ඇත්තටම දැන් හිරුට අවුරුදු 13ක්. එයාගේ ඉතින් බර්ත්ඩේ එකට ඒ දානේ දීලා තමයි අපි වැඩ පටන් ගන්නෙ. ඒකෙන් එයාගේ අනාගතේට ලොකු ආශිර්වාදයක් වෙනවා කියලා අපි විශ්වාස කරනවා. ඊට පස්සේ ඉතින් හවසට කේක් එකක් ගෙනල්ලා එයාගේ යාළුවන්ට කතා කරලා නෑදෑයන්ට කතා කරලා අපි කේක් කපනවා. එහෙම තමයි ඉතින් එයාගේ බර්ත්ඩේ එක සමරන්නේ. මේ පාරනම් ටිකක් එයාට වාසි. යාළුවොත් ගොඩක් ආවා. නෑදෑයොත් ගොඩක් ආවා. ඉතින් පාටිය සරුවටම තිබුණා. ඉතින් ඒ නිසා හිරුටත් ගොඩාක් සතුටුයි. බලන්නකෝ එයාගේ මූණේ තියෙන හිනාව, එයාගේ සතුට, ඒ හැම දෙයක්ම මේ වීඩියෝ එකකින් ඔයාලට පේනවනේ. ඔන්නේ ආයෙත් පස්සේ තෑගි බලලා ඉවර වෙලා තෑග්ගට හම්බෙච්ච ලස්සන ගවුමකුත් ඇඳලා යාළුවොත් එක්ක ෆොටෝ ෂූට් එකක් කරන්න ගත්තා. මේ ඉතින් එයාගේ යාළුවෝගේ එයාගේ වැඩ. බලන්නකො ඉතින් ඒ ටික. ඉතින් ඔන්න ඔය විදිහට තමයි එයාගේ පාටි එක ඉවර වුණේ. අන්තිමට බලන්නකෝ එයාලා සෙල්ලම් කරන විදිය. ඉතින් එයාලා එදා ගොඩාක් සතුටු වුණා. අපිත් ඉතින් හැමදාම ඊට පස්සේ එයාලගේ සතුටනේ